පදයෙන් පදයට අදරින් තොසවා. ඒ කියන්නේ පදයෙන් පදයට සිත පහදවාගෙන සන්තෝෂෙන් බණ ඇසූ පිනට පින්වතුනි නව කප්පං සුත ධම්මං මහා කල්ප 9ක්වත් අඩුම තරමින් එක සතර පද ගාතාවට කන් දුන් පින හේතු වෙනවා සැප ලබන්න. එහෙනම් මේක පොඩි දෙයක් නෙමෙයි. මම මේ කිව්වේ පින්වතුනි ආන්නෙම හිතන දේ ලබා දෙන නිධානය තමයි මෙන්න මේ සම්බුද්ධ ශාසනය. එතකොට කෙනෙක් හිතුවොත් මට මේ උතුම් ධර්ම ශ්‍රවණමය පිනෙන් නිවන් දකින්නකම් රජකම් ලැබෙනවා. නිවන් දකින්නකම් සුගතිය ලැබෙනවා. නිවන් දකින්නකම් සැපත හිතන දේ ලැබෙනවා. කෙනෙක් හිතුවොත් මේ බණ සිත පහදවා ඇසූ මට මෙපින් බලයෙන් නිවන් දකින්න තුළු රූමත් ජීවිතයක් ලැබේවා. ඒකාන්තයෙන් ලැබෙනවා. පින්වතුනි එව්වා දුර්ලභ නෑ පින් ටැස් කරන මිනිසුන්ට. ධනය දුර්ලභ නෑ පින් කරපු මිනිසුන්ට. සැපත දුර්ලභ නෑ පින් කරපු මිනිසුන්ට. යාන වාහන ගේ දොර වත් පොහසත්කම් තනතුරු රජපුටු මෙව්වා දුර්ලභ නෑ කාටද පින් කරපු මිනිසුන්ට. ඒ නිසා පින් කරපු අයට ඒව හැමදාම ලැබෙනවා. පින අඩුයි නම් ඒව අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ නිසා පින් අතර පින්වතුනි මේ සම්බුදු සසුනේ ධර්ම දානය, ධර්ම ශ්‍රවණය, ධර්ම මානසිකාරය මෙව්වා මහ පුදුම විදිහේ දැවැන්ත බලවත් පුණ්‍ය කර්ම. දැන් හිතන්න මෙවන් බණ මඩුවකට ආවහම මේ ආදරණීය පිරිසට දැන් කවුද පේන්නේ?